තක්කාලි ටිකක් හැදුවා මේ ඕගොල්ලන්ට පෙන්වන්න වගාවේ මේ අලුතෙන් ටිකක් හැදුවේ දැන් හදලා නම් අපි සතියක් එකමාරක් විතර වෙනවා. දැන් අපි මේ ඒවට පොර දාන්න හදන්නේ යාළුවනේ මේ ඒවට දාන්න පොර තමයි එළුවලු පොර. අපි වෙනම අරන් මේ නිල් කැට සාමාන්‍යයෙන් කිලෝ 5කට කිලෝ එකක් විතර දාලා මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. යාළුවනේ වල තක්කාලි ගාලා තියෙන්නේ දැන් ඉතින් මේ පත්මා වර්ගය අපි තක්කාලි දාලා තියෙනවා. දැන් හොඳට තියෙනවා ඉතින් පොර ටිකක් දාලා ගත්තාම හොඳටයි. මේ යාළුවනේ තියෙන්නේ මේ පොර මේ නිල් කැටයි යාළුවනේ මේවයි දාද්දී යාළුවනේ පොර දාද්දී ටිකක් දුරින් දාන්න පොර තක්කාලි වලට. මෙන්න මේ විදිහට විතර අන්නෝම තක්කාලි වලට පොර දාද්දී ඔය විදිහට දාන්න යාළුවනේ මේ යාළුවන්ට පස්සේ අපි ආයි වීඩියෝ එකකින් පෙන්නන්නම් දැන් මේවට දාන තෙල් වර්ග මේවා ළඟදීම වීඩියෝ එකක් දාන්න යාළුවනේ. මේවට ඉනි හිටවන්න ඕනේ ඒ ටික කරන්න ඕනේ. දැන් පළවෙනි පොර මේ යොදන්නේ ඊළඟ වෙන දේවල් මොනවද ඉන්න මන්ද කියලා අපි ඔයාලට පස්සේ කියන්නම් ආයි වීඩියෝ එකකින් යාළුවනේ. ඔන්නෝම තමයි යාළුවනේ පොර දාන්නේ මේ නිල් කැටයි එළවලු පොරයි දෙක කලවම් කරලා තමයි අපි දාන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. ටිකක් දුරින් තමයි දාන්නේ මොකද මේ නැත්තම් තක්කාලි ගල පොඩි නිසා මේ පොහොර ඔරොත්තු දෙන්නේ නැහැ යාළුවනේ. මේ ඒ නිසා තමයි මේ විදිහට දාන්නේ. තාම ගල පොඩිනේ. හරි යාළුවනේ එහෙනම් ආයි වීඩියෝ එකකින් ඕගොල්ලන්ට තක්කාලි වගාවේ කොහොමද රත්ති මිලිස් වගාවේ තත්ත්වය කොහොමද කියලා යාළුවන්ට පෙන්නන්න යාළුවනේ. එහෙනම් ජය වේවා.